සුබ දවසක් හැම දෙනාටම. අද අපේ ලෙසන් එක කොහොමද වීඩියෝ ප්‍රඩක්ෂන් එකක් කරන්න කියන එක ගැන අවබෝධයක් ලබාගන්න එක. ඉතින් කවුද මේකට සම්බන්ධ වෙන්නේ, මොනවද මේක දෙන ස්ටෙප්ස් කියන එක ගැන අපි කෙටියෙන් අද අපි ඉගෙන ගමු. දැන් අපි හිතමුකෝ පොඩි උදාහරණයක්. අන්න කෙනෙක් ඉන්නවා, එයාට ඕන වෙනවා වීඩියෝ එකක් නිර්මාණය කරගන්න. එයාට කැමති අධ්‍යාපනික වැඩසටහනක් හදාගන්න. මොකක් ගැනද? මේ කොහොමද බ්ලඩ් රිපෝට් එකක් කියවගන්න කියන එක ගැන. එතකොට ඒ සම්බන්ධ වීඩියෝ එකක්. හැබැයි මෙයා වීඩියෝස් හදන්න දන්න කෙනෙක් නෙමෙයි. මෙයා දැන් මොකද කරන්න දන්නේ, වෙන කෙනෙක් ලවා මේක කරව ගන්නයි සූදානම් වෙන්නේ. එතකොට මේ වීඩියෝ එක කරව ගන්න කෙනාට ඒ සම්බන්ධයෙන් වීදම් කරන කෙනාට අපි කියනවා ප්‍රොඩියුසර් කියලා. දැන් අතට ප්‍රොඩියුසර් කෙනෙක් මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මේ වැඩේට සුදුසු නිර්මාණ ශිල්පියෙක් හොයාගන්න එක, හම්බ වෙන එක. අන්නේ කෙනාට, මේ වීඩියෝ එක හදන කෙනාට අපි කියනවා ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටර් කෙනෙක් කියලා. ඔන්න දැන් අපේ මේ ප්‍රොඩියුසර් ගිහිල්ලා මොකද කරන්නේ? අර ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටර් හම්බ වෙනවා. එම හම්බුනහම එතනින් එහාට මොකද්ද සිද්ධ වෙන්නේ? සාමාන්‍යයෙන් වීඩියෝ ප්‍රොඩක්ෂන් එකක් ගත්තාම ස්ටෙප්ස්, එහෙම නැත්නම් ස්ටේජස් 3කට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි ප්‍රී ප්‍රොඩක්ෂන්, ප්‍රොඩක්ෂන් සහ පෝස්ට් ප්‍රොඩක්ෂන්. ප්‍රී ප්‍රොඩක්ෂන් කියන්නේ මේ ස්ක්‍රිප්ට් එක ලියන, මේක ප්ලෑන් කරන අවස්ථාව. ප්‍රොඩක්ෂන් එක කියන්නේ මේක රෙකෝඩින් කරන අවස්ථාව. පෝස්ට් ප්‍රොඩක්ෂන් කියන්නේ ඊට පස්සේ මේක එඩිටින් කරන අවධියට. ඉතින් අපි දැන් ඔන්න හිතමු අපේ මේ ප්‍රොඩියුසර් මහත්මයා යනවා ඩිරෙක්ටර් කෙනෙක් හම්බ වෙන්න. ඔන්න ඒතර පළවෙනි දවසේ මොකද්ද කරන්නේ? ඩිරෙක්ටර්, ස්ක්‍රිප්ට් රයිටර්, ප්‍රොඩියුසර් මේ තුන් දෙනා එකතු වෙලා මේක ගැන සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා මේ කන්සෙප්ට් එක ඩෙවලොප් කරලා ස්ක්‍රිප්ට් රයිටර්ට දෙනවා, බාර දෙනවා ස්ක්‍රිප්ට් එකක් ලියන්න කියලා. ඊට පස්සේ ඔන්න අපේ ස්ක්‍රිප්ට් රයිටර් මේක ලියන්න පටන් ගන්නවා. ඒ අතර දැන් මේක කොහෙද අපි කරන්නේ? දැන් මේක රෝගියෙක් සහ වෛද්‍යවරයෙක් අතර හමුවක්. එතකොට අපිට අවශ්‍ය වෙනවා වෛද්‍ය මධ්‍යස්ථානය. එතකොට දැන් ඊගාට කරන්නේ අපි කියනවා ලොකේෂන් ස්කවුටින් කියලා. මේකට ගැලපෙන ලොකේෂන් එකක් තෝරගන්න එක. ඉතින් ඒකට සමහරට ඇත්තටම තියෙන වෛද්‍ය මධ්‍යස්ථාන කීපයකට ගිහින් බලන්න වෙයි. එහෙම නැත්නම් අපේ තියෙන වෙනත් කාමරයක් වෛද්‍ය මධ්‍යස්ථානයක් විදිහට පේන විදිහට සකස් කරගන්න වෙයි. ඉතින් මොකද්ද අපිට පහසු සුදුසු කියන එක ගැන මේ ලොකේෂන් වලට ගිහින්ලා බලන එක තමයි ලොකේෂන් ස්කවුටින් කියන්නේ. ඔන්න ඩිරෙක්ටර්යි අපේ ප්‍රොඩියුසර්යි මේකට තව එකතු කරගන්න වෙනවා අපේ වීඩියෝග්‍රැෆි කරන මහත්මයාවත්. ඉතින් ඩිරෙක්ටර්, ප්‍රොඩියුසර්, වීඩියෝග්‍රැෆර් මේ තුන් දෙනා එක්ක ගිහිල්ලා ලොකේෂන් එකක් සිලෙක්ට් කරගන්නවා කොතනද මේක රෙකෝඩින් කරන්න කියන එක. ඔන්න දැන් ඔන්න දවස් 2යි. ඊට පස්සේ තුන්වෙනි දවස වෙනකොට ඔන්න අපේ ස්ක්‍රිප්ට් එක ලියලා ඉවරයි. ඊගාවට අපි හම්බ වෙනවා මොකටද? මේ ස්ක්‍රිප්ට් එක ගැන සාකච්ඡා කරගන්න. ලියපු ස්ක්‍රිප්ට් එක ගැන. එතකොට මේ අවස්ථාවේදී ඩිරෙක්ටර්යි, ස්ක්‍රිප්ට් රයිටර්යි, ප්‍රොඩියුසර්යි ඊට අමතරව බොහෝ විට අවශ්‍යතාවය පරිදි වීඩියෝග්‍රැෆර්, එඩිටර්, සවුන්ඩ් රෙකෝඩිස්ට්, ඇනිමේෂන් කරන කෙනා සහ තවත් විශේෂ කෙනෙක්. මේක අධ්‍යාපනික වැඩසටහනක් නම් ඒ විෂය සම්බන්ධව දැනුවත්කම තියෙන කෙනෙක්. දැන් මේ වැඩේදී නම් මේක බ්ලඩ් රිපෝට් එකක් කියව ගන්න එක කියන නිසා සමහරට වෛද්‍යවරයෙක්. ඉතින් මේ හැමෝම එකතු වෙලා ස්ක්‍රිප්ට් රයිටර් ලියපු ස්ක්‍රිප්ට් එක කියවනවා. කියවලා ඒ ගැන සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා අපිට ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් විදිහට යම් සංශෝධන අවශ්‍ය නම් ඒව කරගෙන මේක ෆයිනලයිස් කරගන්න. රයිට්, මෙන්න මේක තමයි දැන් අපේ ස්ක්‍රිප්ට් එක වෙන්නේ කියන එක. හරි, ඔන්න ඒක ෆයිනලයිස් කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ස්ක්‍රිප්ට් රයිටර් නැවත මේක සකස් කරනවා. ඔන්න දැන් දවස් 3යි. ඊගාවට ඔන්න දැන් අපිට හම්බ වෙලා තියෙනවා ස්ක්‍රිප්ට් එක. හරි, උදාහරණයක් විදිහට ගත්තොත් ස්ක්‍රිප්ට් එකෙන් පොඩි කොටසක් මේ තියෙන්නේ. මේක සඳහන් වෙලා තියෙන්නේ නගරයක තියෙන වෛද්‍ය මධ්‍යස්ථානයක්. ඒකට අවුරුදු 45ක් විතර වෙන ගුරුවරයෙක් වෙන රසික එනවා. මොකටද? තමන්ගේ බ්ලඩ් රිපෝට් එක ගැන වෛද්‍යවරයාගෙන් විස්තරයක් අහගන්න. ඉතින් ඒක තියෙනවා රසික ඇතුල් වෙනවා වෛද්‍ය මධ්‍යස්ථානට. ඇතුල් වෙලා good morning doctor කියනවා. ඊට පස්සේ වෛද්‍යවරියක් ඉන්නේ. ඉතින් මේ වෛද්‍යවරිය කියන good morning වාඩි වෙන්න කියලා. ඊට පස්සේ රසික අහනවා මගේ රිපෝට්ස් ආවද කියලා. හැබැයි දැන් මෙයාගේ පොඩි බයකුත් තියෙනවා තමන්ගේ රිපෝට්ස් ගැන. ඉතින් මේ කියන රසික බියෙන් මෙන් අසයි. හරි. ඊට පස්සේ ඉතින් වෛද්‍යවරිය කියනවා ඔව් මම ඒක බැලුවා.
කියලා රසිකගේ මුණ දිහා බලනවා. එහෙම බැලුවම රසිකගේ නළල මත සිහින් දහඩිය බිඳු කිහිපයක් මතුවෙයි. පසුබිම් සංගීතය ක්‍රමයෙන් තිවර වෙයි. මෙන්න මේ විදිහට මේ ස්ක්‍රිප්ට් එක දිගටම ලියලා තියෙන එකකින් කොටසක් අපි මේ දැක්කේ ඔහොම තියෙනවා. හැබැයි මේ ස්ක්‍රිප්ට් එකකින් නිර්මාණයක් කරගන්න අමාරුයි. මොකද මේක තියෙන්නේ ඇත්තටම මේකට අපි කියන සාහිත්‍යමය අතිරචනයක් කියලා. මේක පරිවර්තනය කරගන්න ඕනේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකකට. ඒ මොකටද? ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකේ තමයි මේක කොහොමද රූපගත කරන්න කියන එක සඳහන් කරලා තියෙන්නේ. ඒතකොට ඒක කරන්නේ ස්ක්‍රිප්ට් රයිටර් නෙමෙයි. ඒක කරන්නේ ඩිරෙක්ටර් විසින්. ඩිරෙක්ටර් මොකද කරන්නේ? මේ ස්ක්‍රිප්ට් එක අරගෙන එයා මේක කොටස් වලට එයා සටහන් කරගන්නවා. පළවෙනි රූපරාමුව ගන්නේ මොන ඇන්ගල් එකෙන්ද? මොන වගේ ෂොට් එකක්ද කියන එක. දැන් රසික මේක තියෙනවා නගරයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක්. එතකොට කොහොමද මධ්‍යස්ථානය පෙන්වන්නේ? ඊට පස්සේ මෙයා කොහොමද ගුරුවරයෙක් බව පෙන්වන්නේ? දැන් මේ හැම දෙයක්ම මෙතන සාකච්ඡා කරන්න බෑ. දැන් මොකද අපේ මාතෘකාව වෙන එකක්නේ. හරි. ඊට පස්සේ වෛද්‍යවරිය වාඩි වෙලා ඉන්නේ හැටි පෙන්වන්නේ කොහොමද? ඊට පස්සේ එයා රසික කොහොමද වෛද්‍යවරියගේ මේසෙ ගාවට ඇවිල්ලා හිටගෙන ඉන්නවා පෙන්වන්නේ කොහොමද? මොකද්ද කැමරා ඇන්ගල් එක? මොකද්ද පොසිෂන් එක? මේ හැම දෙයක්ම සටහන් කරලා ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකක් හදාගන්නවා මේ අධ්‍යක්ෂකවරයා විසින්. සමහර අවස්ථාවලට එතනිනුත් එහාට ගිහිල්ලා විශේෂයෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ නම් අපි කියන ස්ටෝරි බෝඩ් එකකුත් හදනවා කියලා. ඒ කියන්නේ ඒකේ රූපරාමු ඇඳලා තියෙනවා. මේ විදිහට රූපරාමු ගන්න ආකාරයත් රූප සටහනකින් අඳින එක. ඒක තමයි ස්ටෝරි බෝඩ් කියන්නේ. ඉතින් ඒ ගැන දැන් මම සාකච්ඡා කරන්න යන්නේ නැහැ කින්න එක. මෙන්න මේ කාර්ය කරගන්න ඕනේ ඩිරෙක්ටර් විසින්. ඊට පස්සේ තමයි මේක අනිත් කැමරමෑන් සහ අනිත් අය එකතු වෙලා රූපගත කරන්නේ. දැන් ඊගාවට තව වැඩ වගේක් තියෙනවා අපිට කරගන්න. ඒ තමයි කාස්ටිං. කාස්ටිං කියන්නේ කවුද මේකට ගැලපෙන චරිත කියන එක තෝරගන්න. චරිත දෙකයි මේකට තියෙන්නේ. වෛද්‍යවරියක් සහ අවුරුදු 45ක පමණ ගුරුවරයෙක්ගේ චරිත දෙකක් තියෙන්නේ. එතකොට ඉතින් රංගපාන්න පුළුවන් මේ කියන චරිත ලක්ෂණ තියෙන කෙනෙක් තෝරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් අපි එකට කියනවා මේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා කියලා. ස්ක්‍රීන් ටෙස්ට් එකක් කියන්නේ රංගපාන්න පුළුවන් අය කීප දෙනෙකුට එන්න කියලා. හරි. අපි පුංචි ටෙස්ට් එකක් තියලා බලනවා. විශේෂයෙන් අලුත්ම කෙනෙක් නම් රංගපාන්න ඉන්නේ නැත්නම් අපි දන්නේ නැත්නම් අපි දැකලා නැත්නම් එයා රංගපානවා. අපි ස්ක්‍රීන් ටෙස්ට් එකක් අනිවාර්යයෙන්ම කරලා බලනවා. අපේ මේ වැඩේට මේ කෙනා සුදුසුයිද කියලා. ඉතින් ඒ විදිහට කීප දෙනෙකුටම ඉන්න කියලා මේ කොටසක් රංගපාන්න දීලා විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරයා විසින් තෝරගන්නවා මේ වැඩේට සුදුසු චරිත දෙකක්. නළු නිළියෝ දෙදෙනෙක්. ඒක තමයි කාස්ටිං කියලා කියන්නේ. ඊගාවට තව කෙනෙක් ඉන්නවා මේ වැඩේට සම්බන්ධ වෙන. ඒ තමයි ප්‍රොඩක්ෂන් මැනේජර්. ප්‍රොඩක්ෂන් මැනේජර්ගේ කාර්යය තමයි මේ වැඩේට කොච්චර මුදලක් යනවද කියන එක බජට් එක හදන එක. බජට් කරලා ප්ලෑන් කරලා මොනවද දැන් විශේෂයෙන්ම දැන් මේ රෙකෝඩින් දවසට ට්‍රාන්ස්පෝර්ට් ආහාර මේ හැම දෙයක් ගැනම බලලා ඒකට යන බජට් එක හදන කෙනා සහ ඒ පහසුකම් ටික සපයලා දෙන කෙනා තමයි ප්‍රොඩක්ෂන් මැනේජර් කියන්නේ. ඊගාවට අපිට මේ වැඩේට සම්බන්ධ වෙන තවත් කෙනෙක්. එයාට අපි කියනවා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කියලා. එයාගේ ප්‍රධානම වැඩේ තමයි මේ සමස්ත ප්‍රොඩක්ෂන් එක ප්ලෑන් කරන එක, ෂෙඩියුල් කරන එක. ඒතකොට එයා තමයි නළු නිළියන්ට කතා කරලා අනිත් කාර්මික ශිල්පීන්ට කතා කරලා හැමෝටත් එක්කම කතා කරලා හැමෝටම පුළුවන් වෙන දිනයක් දාගන්න එක. එක දවසකට වඩා යන දින කීපයක් ඒ සඳහා වෙන් කරගන්න එක. එඩිටිං වලට දින හදාගන්න එක. මේ සමස්ත ෂෙඩියුල් එක හදන්න ඕනේ. ඒ සංවිධානාත්මක කටයුතු සිදු කරන්න ඕනේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. ඔන්න දැන් ඔය කතන්දර ටික කරන්නකොට දවස් අපි හිතමු 5ක් විතර මේ වෙලෙට ගත වුණා කියලා. ඊගාවට තියෙන්නේ රෙකෝඩින්. එහෙම නැත්නම් ප්‍රොඩක්ෂන් එක කරන දවස. ඉතින් එදා තමයි මේ වැඩිදුම දෙනෙක් සම්බන්ධ වෙන දවස. මේ වැඩේට අපි හිතමුකෝ මේක දින භාගයක වැඩක් කියලා. හරි. මේ වෛද්‍යවරිය සහ රෝගී අතර කරන ඩිස්කෂන් එක. ඉතින් දැන් ඔන්න මේ අපේ ඩිරෙක්ටර්ගේ ගෙදර කැමරා උපකරණ සහ එහෙම නැහැ. හරි. එයා ඇවිල්ලා ඩිරෙක්ටර් කෙනෙක්. එතකොට මේ වැඩවලට අවශ්‍ය කරන කැමරා උපකරණ සහ අනිකුත් තාක්ෂණික ශිල්පීන් ඉන්න වෙනම ආයතන තියෙනවා. ගොඩක් වෙලාවට අපි ඒවා හඳුන්වනවා ප්‍රොඩක්ෂන් හවුස් එකක් කියලා. මේ වැඩේට අවශ්‍ය කරන උපකරණ කැමරා, ඊට පස්සේ මයික්,
ලයිට් ඒවා සහ ඒ කණ්ඩායම අපි වෙන්කර ගණ්ඩ වෙනවා ප්‍රඩක්ෂන් හවස් එකට කතා කරලා. ඒ කට්ටියත් ඔන්න සූදානම් අපි හිතමු ඔන්න දැන් ප්‍රොඩක්ෂන් එක තියෙන දවස එදාට මුලින්ම සිද්ධ වෙන්නේ එතනට ගිහිල්ලා මේ කැමරා සහ ලයිට් ඒ වගේම සවුන්ඩ් මේ හැම එකම සෙටප් කරන එක. මේ ඉක්විප්මන්ට් ටික නිවැරදි තැන්වල නිවැරදි ආකාරයට සකස් කරලා තියාගන්න එක. අපි හිතමුකෝ මේක එක කැමරාවක් පාවිච්චි කරන වැඩක් කියලා. ඉතින් දැන් මෙතෙන්දී එක කැමරාවයි ඊගාවට එක මයික් එකයි ඒ වගේම අපි හිතමු මේ වගේ වැඩකට ලයිට්ස් 4ක් විතර අවශ්‍ය වෙයි. ඉතින් ඒවට එක්ස්පොන්සිබල් තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඉතින් මේ කැමරා සෙටප් කරන එකට කැමරා ඇසිස්ටන්ට් කෙනෙක්, ලයිටින් හදන්න ලයිටින් ඇසිස්ටන්ට් කෙනෙක්, සවුන්ඩ් ඇසිස්ටන්ට් කෙනෙක්. මේ අය තමයි මේ සෙටප් එක ගිහිල්ලා එතන ෆික්ස් කරන්නේ. ඒත් එක්ක මොන වෙනවා අපිට මේකප් ආටිස්ට් කෙනෙක්. ඒ මොකටද දැන් අපේ නළු නිලියොන්ට මේකප් කරන්න ඕනේ, කොණ්ඩ මොස්තර දාන්න ඕනේ, සහ ඒගොල්ලන්ට ගැළපෙන විදිහේ ඇඳුම් තෝරගන්න ඕනේ මේ වැඩේට. හරි. ඔන්න මේකප් ආටිස්ට් කෙනෙකුත් ඕනේ. ඒ වගේම අපිට තව බලන්න වෙනවා වෛද්‍යවරයාට වෛද්‍යවරයෙක් බව පෙන්වන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා නේද? ස්ටෙතස්කෝප් එකක් ඕන වෙයි, සමහරට ප්‍රෙෂර් මීටර් එකක්. ඒ වගේ දේවල් ගැනත් අපි බලන්න වෙනවා. දැන් මේ දේවල් සෙටප් කරනවා. ඒ අතරේ අපේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් මහත්තයාට තව ලොකු වැඩක් තියෙනවා. ඒ තමයි මේ වැඩේ මැනේජ් කරන එක ක්‍රූ එකත් එක්ක. ඉක්මනට මේක කරගන්න, වෙලාවට සිද්ධ කරගන්න, මේ හැමදේම මැනේජ් කරගන්න වැඩේ අපේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ගේ වගකීමක්. ඒත් එක්ක මෙයා අර නළු නිලියෝ හම්බ වෙලා ඒගොල්ලන්ට ස්ක්‍රිප්ට් එක දීලා තියෙන කලින්ම හරි ඒගොල්ලන්ගේ ඩයලොග් පාඩම්ද කියලා චෙක් කරලා බලන එක, මේ හැම දෙයක්ම එයා කරනවා. ඊට පස්සේ ඔක්කොම රෙඩි නම් එයා ඩිරෙක්ටර්ට කියනවා දැන් වැඩේ හරි රෙකෝඩින් කරන්න තමයි තියෙන්නේ කියලා. ඔන්න අපි වැඩේ පටන් ගන්න රෙකෝඩින්. ඉතින් මේ සම්බන්ධ වගකීම තියෙන්නේ රෙකෝඩින් කරනකොට වීඩියෝ රෙකෝඩින් කේදී වීඩියෝග්‍රාෆර්, ඊට පස්සේ සවුන්ඩ් රෙකෝඩර්ස්, කැමරා ඇසිස්ටන්ට්, සවුන්ඩ් ඇසිස්ටන්ට් මේ 3-4 දෙනාටම සමස්තයක් විදිහට මේ වගකීම් බෙදලා යනවා. ඒගොල්ලන්ට වෙන් වෙච්ච කාර්යයක් තියෙනවා එතෙන්දි ඉෂ්ට කරන්න. ඒත් එක්කම උදේට ක්‍රූ එක ගෙන්න ගන්න එක, නළු නිලියෝ ගෙන්න ගන්න එක, ඒගොල්ලන්ගේ උදේ කෑම එක, ඊට පස්සේ දවල් වෙනකොට තේ එකක් දෙන එක, මේ හැම දෙයක්ම ගැන ෆුඩ් ඇන්ඩ් බෙවරේජස්, ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටි, මේ හැම දෙයක්ම එදා දවස තුල සිද්ධ වෙන බලන්න සහ ඒ වගකීම ඉන්නේ ප්‍රොඩක්ෂන් මැනේජර්ට. ඉතින් ඔය විදිහට මේ රෙකෝඩින් එක සිද්ධ වෙනවා. රයිට්. ඔන්න දැන් අපේ වැඩේට දවස් 6ක් ගත වෙලා තියෙනවා. හරි. දැන් ඔන්න 7 වෙනි දවස. එදාට තමයි පෝස්ට් ප්‍රොඩක්ෂන් එක තියෙන්නේ. ඒ කියන්නේ සරලවකොත් එඩිටින් කරන දවස. මොකක්ද එඩිට් කරනවා කියලා කරන්නේ? එඩිට් කරනවා කියලා කරන්නේ දැන් මේක විවිධ ඇන්ගල් වලින් ඔක රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒ වගේ මේ කතාව යන පිළිවෙලටම නෙමෙයි රෙකෝඩින් එක කරලා තියෙන්නේ. ඉතින් මේක පිළිවෙලට හදලා ඒ වගේම මේකට මියුසික් එකතු කරලා සහ ඇනිමේෂන්ස් මොනවහරි තියෙනවා නම්, ග්‍රැෆික්ස් මොනවහරි තියෙනවා නම් ඒවා මේකට එකතු කරලා එතකොට එයාට සම්බන්ධ වෙනවා මියුසික් කරන්න මියුසික් කම්පෝසර් කෙනෙක්, ඊට පස්සේ ඇනිමේෂන් වලට ඇනිමේටර් කෙනෙක් මේකට සම්බන්ධ වෙනවා. සහ ෆයිනලි මේක මොකද්ද කරන්න ඕනේ? කලර්ස් හදන්න ඕනේ. කලර්ස් හදලා යම්කිසි එක ටෝන් එකකට ග්‍රේඩ් කරනවා නම් කලර් ග්‍රේඩින් කරන්නත් ඕනේ. ඉතින් ඒකටත් කලර් ග්‍රේඩර් කෙනෙක් එහෙම නැත්නම් කලරිස්ට් කෙනෙක් සම්බන්ධ වෙනවා. මේ සමස්තය හදන එකට තමයි වීඩියෝ එකක් එඩිට් කරනවා කියලා කරන්නේ. ඉතින් ඒක ප්‍රධානම දේ සිද්ධ කරන්න වීඩියෝ එඩිටර් විසින්. ඉතින් ඔන්න ඔය විදිහට වීඩියෝ එක හදාගත්තට පස්සේ සමහරට දවසක් හෝ දෙකක් ගත වෙන්න පුළුවන් වැඩේ අනුව. හදාගත්තට පස්සේ වැඩේ ඉවර නැහැ. ඊට පස්සේ මේක එඩිට් කරපු එක බලන්න ඕනේ. අපි කෙනෙක් රිවිව් එකක් කරනවා කියලා. එහෙම නැත්නම් ප්‍රේ සහ එහෙම නැත්නම් රිවිෂන් එකක් කරනවා කියලා. ඉතින් විශේෂයෙන්ම මේකේදී ඩිරෙක්ටර්, ප්‍රොඩියුසර් සහ මේක අධ්‍යාපනයක වැඩසටහනක් නම් ඒ සම්බන්ධ ඉන්න එක්ස්පර්ට් කෙනෙක් මේ කණ්ඩායම එකතු වෙලා මේ හදපු වීඩියෝ එක බලනවා. බලලා එතෙන්දී නැවත අඩුපාඩු මොනවහරි තියෙනවනේ ඒ ගැන සාකච්ඡා කරනවා. කොහොමද වෙනස් වෙන්න ඕනේ කියලා සාකච්ඡා කරනවා. මේ විදිහට මේ එඩිට් කරපු එකේ යම්කිසි වෙනස්කම් වෙන්න තියෙනවා නම් ඒ ගැන සඳහන් කරනවා. ඊට පස්සේ ඒත් එක්ක මෙදාටත් මේ කණ්ඩායමට අවශ්‍ය ෆුඩ් ඇන්ඩ් බෙවරේජස්, ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටිස් සපයන වගකීම් ප්‍රොඩක්ෂන් මැනේජර්ට තියෙනවා. හොඳයි. ඊට පස්සේ ඔන්න දැන් එඩිටර්ට කියන රයිට් මෙන්න මේ තැන්වල මේ විදිහ වෙනස්කම් කරන්න. හරි. කියලා ඒ අවශ්‍ය වෙනස්කම් තියෙනවා නම් ඒවා කියලා ෆයිනලයිස් කරගන්නවා. මෙන්න මෙහෙම එඩිට් එක වෙන්න ඕනේ කියන එක. ඔන්න ඊට පස්සේ එඩිටර් මොකද කරන්නේ? මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම එඩිට් කරලා ඉවර කරලා ෆයිනලයිස් කරනවා. ඔන්න අපිටම ඒක සිද්ධ වෙන්නේ 8 වෙනි දවසේ කියලා. ඔය විදිහට තමයි ප්‍රොඩක්ෂන් එකක්, වීඩියෝ ප්‍රොඩක්ෂන් එකක් සිද්ධ වෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ සමහරට දකින්න ඇත්තේ මොකක් හරි තැනක වීඩියෝ එකක් කරනකොට නැත්නම් කරපු එකක් බැලුවාම දකින්නවා ඇත්තේ කැමරාවක් අරන් ගිහලා ලයිට් එකක් පත්තු කරලා මයික් එකක් තියලා නිකන් රෙකෝඩ් කරනවා කියන එක විතරයි ඔයගොල්ලෝ සමහරලාවට දකින්නේ. නමුත්
ඒ පිටුපස විශාල කතන්දරයක් තියෙනවා. විශාල කණ්ඩායමක් එකට සම්බන්ධ වෙනවා. සහ ඔය විනාඩියක සමහරට විනාඩි 2-3ක වීඩියෝ එකක් හදාගන්න දින 10ක් 12ක් ගත වෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී ප්‍රායෝගිකව වැඩ කරන්න ගියාම මෙච්චර කණ්ඩායමක් නැති වෙන්න පුළුවන්. ඒ තියෙන බජට් එකේ විදිහට එහෙම නැත්නම් ඒ ආයතනයේ ස්වභාවය අනුව ඉතා කිහිප දෙනෙක් විතරයි මේ වැඩේ කරන්න ඉන්නේ. එතකොට අපි හිතමු 4 දෙනා ඉන්නේ මේක කරන්න. කෙනෙක් කැමරාවක් පාවිච්චි කරලා එක මයික් එකක් පාවිච්චි කරලා දෙන්නෙක්ගේ වීඩියෝ එකක් කරගන්න ඉන්නේ 4 දෙනයි. සමහරට 3 දෙනා වෙන්නත් පුළුවන්. හැබැයි මේ 3 දෙනා මේ සමස්ත රෙකෝඩින් එක තුලදී මේ සමස්ත වීඩියෝ නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී අර 10ක් 12ක් 15ක් විතර සමස්ත කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන හැම දෙයක්ම ඉෂ්ට කරනවා. එක්කෙනෙක් කිහිප දෙනෙක්ගේ වැඩ කොටසක් ඒ අවස්ථාවේදී ඉෂ්ට කරනවා. ඒ විදිහට තමයි මේ ටික දෙනෙක් සහභාගී වෙලත් මේ වැඩ සාර්ථකව කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වීඩියෝ නිෂ්පාදන කියන්නේ තාක්ෂණයයි කලාවෙයි දෙකේම සුසංයෝගයක්. මේ වගේ වැඩ කරන අය තාක්ෂණික දැනුමිනුත් කලාත්මක හැකියාවන්ගෙනුත් සන්නද්ධ වෙච්ච අය. ඒ වගේ මේ බොහෝ අය මේ ජොබ් එක හරිම ආසාවෙන් කැමැත්තෙන් ආදරෙන් කරන අය. ඒ නිසා තමයි ටික දෙනෙක් සම්බන්ධ වෙලා වුණත් අවම පහසුකම් යටතේ වුණත් බොහොම ලස්සන සාර්ථක වීඩියෝ නිර්මාණයන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා.